සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපි හැමෝම ආසම කාලයක්. ඒ වගේම මේ කාලෙට තමයි අපේ වියදම් ගොඩක්ම වැඩි වෙන්නේ. ඉතින් අඩුම ගානේ මේ වියදම් ටික කවර් කරගන්නවත් හොඳ මාර්ගයක් තියෙනවා නම් ඒක අපිට ගොඩක් වටිනවා. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ආදායම හොයන්න පුළුවන් මාර්ගයක් ගැන. ඒක තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගොඩක්ම ඩිමාන්ඩ් වෙන රස කැවිලි වර්ග හදන එක. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට හදන්න පුළුවන් රස කැවිලි වර්ග 10ක් ගැන කතා කරනවා. ඔයාටත් පුළුවන් ගෙදර ඉඳන්ම මේ රස කැවිලි වර්ග හදලා ඒවා විකුණලා අලුත් අවුරුද්දේ ඔයාගේ වියදම කවර් කරගෙන අමතර ආදායමක් හොයාගන්න. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාද මේ රස කැවිලි වර්ග 10 කියලා. අංක 1 කැවුම්. අපිට සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියද්දි මතක් වෙන්නේ කැවුම්නේ. අවුරුදු මේසෙට නැතුවම බැරි කෑමක් තමයි කැවුම්. ඉස්සර නම් හැම ගෙදරකම සිංහල දෙමළ අලුත් අවුරුද්දට කැවුම් හදනවා. හැබැයි දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් ගෙවල් වල කෑම හදන්න නැහැනේ. ඉතින් ඔයාට පුළුවන් මේ කැවුම් හදලා ඒව විකුණලා ඒකෙන් හොඳ ආදායමක් ලබා ගන්න. අංක 2 කොකිස්. අලුත් අවුරුදු කෑම මේසෙ ජනප්‍රියම කෑම තමයි කොකිස් කියන්නේ. විශේෂයෙන් පොඩි ළමයි ගොඩක් මේ කොකිස් කන්න කැමතියි. ඉතින් ඔයාට පුළුවන් නම් මේ කොකිස් හදන්න ඒ ඔයාට අලෙවි කරන්න පුළුවන්. අනික් කාරණේ තමයි මේ කොකිස් කාලයක් තියාගන්න පුළුවන් පැකට් කරලා අලෙවි කරොත්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයත් මේ කොකිස් වලට ආසයි කියලා. ඉතින් ඔයාටත් පුළුවන් මේ කොකිස් හදලා ඒව විකුණලා අමතර ආදායමක් ලබා ගන්න. අංක 3 ආස්මි. අවුරුදු කෑම මේසේ ලස්සනම රස කැවිල්ල තමයි ආස්මි කියන්නේ. මේ ආස්මි දැක්කත් අපේ හිත පිරෙනවා. ගොඩක් ගෙවල් වල අවුරුද්දට ආස්මි හදන්නේ නැහැ. ගොඩක් අය ආස්මි හදන්න දන්නෙත් නැහැ. ඉතින් පුළුවන් ඔයාට මේක අවස්ථාවක් කරගන්න. අනික් කාරණේ තමයි ඔයාට මේ ආස්මියක් ලේසියෙන් පැකට් කරලා කඩවල වලට උනත් දාන්න පුළුවන්. අංක 4 මුං කැවුම්. මුං කැවුම් කියන්නේත් අවුරුදු කෑම මේසයකට අනිවාර්ය රස කැවිල්ලක්නේ. මේකෙත් අනිත් ඒවාට සාපේක්ෂව ප්‍රෝටීන් පෝෂණයක් ටිකක් වැඩි. ඒ වගේම තේ බොන වෙලාවට උනත් හරියනම රස කැවිල්ලක්. ඉතින් එකපාර ඔයාට මේව ගොඩක් හදාගන්න පුළුවන් නම් ඔයාට ඒව වෙළඳාම් කරලා අමතරව හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අංක 5 අලුවා. මූලික වශයෙන් හාල් පිටි, සීනි, කජු මෙන්න මේ වගේ දේවල් මේ අලුවා හදන්න ගන්නවා. ඒ වගේම තමයි මේව කාලයක් තියාගන්නත් පුළුවන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ අලුවා හදන්න උත්සාහ කරලා බලන්න. අංක 6 පැණිවලලු. පැණිවලලු වලට තියෙන ඉල්ලුම ගැන මං ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ වගේම තමයි ලොකු පොඩි හැමෝම කන්න ප්‍රියතාවයක් දක්වන කෑමක් තමයි මේ පැණිවලලු කියන්නේ. එකක් කෑවොත් තව එකක් කන්න හිතෙනවා. අවුරුදු කාලෙට විතරක් නෙමේ අනිත් කාලවලටත් මෙන්න මේ පැණිවලලු ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඔයා රස කැවිලි වර්ග හදන්න පටන් ගන්නවා නම් ඒ ලිස්ට් එකට මේ පැණිවලලුත් එක් කරගන්න අමතක කරන්න එපා. මොකද අවුරුදු ඉවර වෙලා වුණත් ඔයාට මේව විකුණ ගන්න පුළුවන්. අංක 7 අතිරස. අතිරස නැති අවුරුදු කෑම මේසේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ තමයි. අනිවාර්යෙන් අවුරුදු කෑම මේසයකට නැතුවම බැරි කෑමක් තමයි අතිරස කියන්නේ. තේ බොන වෙලාවට උනත් හරියටම ගැලපෙනවා. අවුරුදු කාලෙට කොහොමත් මේ අතිරස ගොඩක් ජනප්‍රිය හින්දා ඔයාට පුළුවන් අවුරුදු කාලෙට මේ අතිරස හදලා ඒවා අලෙවි කරලා අමතරව හොඳ ආදායමක් ලබා ගන්න. අංක 8 වැලිතලප. වැලිතලප කියන්නේ සාම්ප්‍රදායික රස කැවිලි වර්ගයක්. මේකට හාල් පිටි, පොල් කිරි, ලුණු, පැණි, කරදමුංගු මේ වගේ දේවල් යොදාගෙන තමයි මේ රස කැවිලි වර්ගය හදන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ අවුරුද්දට වැලිතලප හදන්න උත්සාහ කරලා බලන්න. අංක 9 අග්ගලා. අග්ගලා කියන්නේ ගොඩක්ම ගැමි රස කැවිලි වර්ගයක්. නගරවල වලට වඩා ගම්වල ගොඩක් මේක ප්‍රසිද්ධයි. ඒ කියන්නේ නගරයේ අයට වඩා ගමේ අය ගොඩක් මේ අග්ගලා කන්න කැමතියි. හාල්, පොල්, පැණි මේ වගේ දේවල් මේ අග්ගලා හදන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා හදන රස කැවිලි ලිස්ට් එකට මේ අග්ගලත් එකතු කරගන්න. අවසාන රස කැවිලි වර්ගය දොදොල්. දොදොල් කියන්නේ අවුරුද්ද පුරාවටම ලොකු ඉල්ලුමක් තියෙන කෑම වර්ගයක්. හැබැයි අවුරුදු කාලෙට ඒකේ තියෙන ඉල්ලුම දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් ඔයා දොදොල් හදන්න ඉගෙන ගත්තොත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට විතරක් නෙමෙයි මුළු අවුරුද්ද පුරාම ඔයාට පුළුවන් මේ බිස්නස් එක කරගෙන යන්න. හරි, කෑම හදන්න කැමති කට්ටියට අවුරුදු කාලෙට හදන්න පුළුවන් රස කැවිලි වර්ග 10ක් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරා. දැන් ඔයාලා මේ වර්ග ටික හදන්න දන්නවා නම් ඔයාලට ගෙදර ඉඳන්ම මේවා හදලා විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. ඔයාලා මේවා හදන්න දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේවා YouTube එකකින් සර්ච් කරලා ඒවා හදන විදිය බලලා මේවා ගෙදරදීම හදන්න උත්සාහ කරන්න.
මම කරන්නේ ඔයාලට අදහස් දෙන එක විතරයි. ඔයා උත්සාහවන්ත වෙන්න ඕනේ මේවා හදන විදිහ ඉගෙන ගන්න. දැන් මං කෙටියෙන් ඔයාට මේව කොහොමද අලෙවි කරන්න කියලා පැහැදිලි කරලා දෙන්නම්. ඔයාට පුළුවන් Facebook එක හරහා මේවට ඇඩ් දාලා රස කැවිලි වර්ග විකුණන්න තියෙනවා, අවශ්‍ය නම් කතා කරන්න කියලා ඔයාගේ නම්බරයක් දාලා ඕඩර්ස් ප්‍රමාණයක් ලබා ගන්න. ඊටත් අමතරව මේ ගොඩක් රස කැවිලි වර්ග පැකට් කරලා බෝතල් කරලා ගොඩක් කඩවල වලට දාගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයා දන්න කට්ටියට කෝල් කරලා කතා කරලා ඔයා මේ රස කැවිලි වර්ග ටික හදනවයි කියලා ඔයාට අලුත් අවුරුද්දට රස කැවිලි වලට හොඳ ඕඩර්ස් ටිකක් ගන්න පුළුවන්. අමතක කරන්න එපා, ගොඩක් කට්ටිය මේ රස කැවිලි වර්ග කන්න කැමති වුණාට මේවා හදන්න කැමති. ඉතින් ඒක ඔයාට අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා හදන භාණ්ඩයක් කොහොමද විකුණන්නේ කියලා මම වීඩියෝ එකක් වෙනම දාලා තියෙනවා. ඔයාට මේ වීඩියෝ එක බැලුවත් මේවා විකුණන්නේ කොහොමද කියලා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. අනික් කාරණාව තමයි මේ කෑම වර්ග හදද්දී ගොඩක් පිළිසිඳුව පිළිවෙලට හදන්න අමතක කරගන්න එපා. ඒ වගේම මේ හදන කෑම ප්‍රවාහනය කරද්දී ගොඩක් පරිස්සමට ප්‍රවාහනය කරගන්න. මොකද මේ රස කැවිලි වර්ග තැලිලා පොඩි වෙලා එහෙම පාරිභෝගිකයන්ට පත් වුණොත් ඔයාගේ බිස්නස් එකට ඒක ගොඩක්ම බලපානවා. මොකද ඒ අය නැවත ඔයාගෙන් බඩු ගන්නෙත් නෑ. ඒ වගේම ඔයාව තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන එකකුත් නෑ. ඒක නිසා මේ ඔයා ප්‍රවාහනය කරද්දී ගොඩක් පරිස්සමට අසුර ගන්න අමතක කරගන්න එපා. හරි. කෑම හදන්න ආසයට ගොඩ යන්න පුළුවන් රස කැවිලි වර්ග 10ක් ගැන සහ මේව කොහොමද විකුණගන්න කියලත් මම මේ වීඩියෝ එකේ කියලා දුන්නා. මං හිතනවා මේ වීඩියෝ ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයා කැමති රස කැවිලි වර්ග මොකක්ද කියලත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, මීට අමතරව හොඳ ඉල්ලුමක් තියෙන රස කැවිලි වර්ග මොනවද කියලත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. මොකද මේ වීඩියෝ එක බලන තව කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මේ අවුරුද්ද ඔයාට සුබම වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ ලස්සනම වීඩියෝ එකක් අරන් මං ආයෙත් දවසක ඉක්මනින්ම එන්නම්. දියුණු වෙන්න හීන දකින්න ඔයාගේ හීන හැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.